Hello guys. කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා දැන්ඩි YouTube channel එකට. ඉතින් අද vlog එකෙන් ඔයාලට ටික බෙදා ගන්න හිතුවේ අපි දෙන්නගේ Saturday day එක ගෙවිච්ච විදිහයි අපේ dancing legend ගේ birthday එක අපේ class එකේ කට්ටියම එකතු වෙලා හරිම simple විදියට celebrate කරපු විදිහයි. ඉතින් ඊයේ Halloween නිසා අද අපිට නිවාඩු දවසක්. ඒ නිසා අපේ මේ හෝල් එක අපි එතනට යන්න හිතාගෙන හිටපු වෙලාවෙදී ඇල්ලලා තිබුණේ නැහැ. අපි එළියට වෙලා හුඟක් වෙලාවක් හිටියා. අන්තිමට තමයි එයා ඇවිල්ලා ඇරලා දුන්නේ. ඉතින් දැන් මේ කට්ටියම හරියට සර්ගේ සර්ප්‍රයිස් එක ඇස්ති කරන්න යන්නේ. සර් නිකන් 10 minutes වගේ දුරකින් හිටියේ. ඉතින් රටා ක්ලෝකයක් අඳුරන ලලිත් තලකුම් සර්ගේ බර්ත්ඩේ එක තමයි අද අපි මේ විදියට හෝල් එක සෙලිබ්‍රේට් කරේ. එහෙනම් සර් සර්ප්‍රයිස් වෙච්ච විදිය සර්ට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මේක ගැන. මත්තු කරන්න මත්තු. Happy birthday to you. Happy birthday dear sir. Happy birthday to you. සයිටින් සර්ගේ යූෂුවල් චිල් මූඩ් එකේ අපි කට්ටියම hina ගස්සවලා තමයි කේක් එක කපන්න යන්නේ. ක්ලාස් එකේ ළමයි විතරක් නෙමෙයි ළමයිගේ අම්මලා යාළුවෝ ඔය වගේ හැමෝම සර්ගේ දවස ස්පෙෂල් කරන්න අපිට කට්ටුනා ආය කරා Hello, daddy's followers. Mga follow ka. Follow her. Pwede. මගේ vlog එකට මොන හරි කියන්න. දනිදී කෑම ඉස්මර හත් නෑ නෑ පව්වන්නේ නෑ රහයි මොන හිතුවත් yo what's up people අපි ඇදලා ඉන්නේ මොකද්ද නම ඈ ඩැඩීගේ මම ඩැඩීද මොනවද ඩැඩි YouTube channel. මොකද්ද මේකේ නම මෙයා කියවන්නෙත් නෑ හරියට ඒක. දාදි අන්න සාරක් හරියටම කිව්වා. දාදි අපේ දාදි දාදි කැටේගේ YouTube channel එකටයි මේ ඇත්තටම කිව්වනේ කේක් හැදුවා කිව්වර කඩේ කරන් කේක් එක කියලා තිබ්බද දන්නේ නැද්ද ඒක අපි එහෙම මුකුත් කියන්නේ නැහැ ඔබ මිස්සුති දැක්කු සංග්‍රහයට අද දවස කොහමද? කොහොමද හරි කියන්න ඕන නෑ? වාගේ කැමරා හයි. Happy birthday sir. සර් මගේ vlog එකට මතවලා. මේ මෙයා තමයි කෑම ඔක්කොම හැදුවේ. මෙයා නම දාගත්තර. TikTok එකේ හදන කෑම මෙයා හැදුවා. මෙයා වීඩියෝ එකට තමයි ඉදිරිපත් වෙන්නේ හැමදේම නේද? ප්‍රසන්ට් කරන්න විතරයි. ප්‍රසන්ට් කරන්න ඉදලා මෙයා ඉන්නේ. ඔන්න නැත්නම් ඉවර අකවා ජොබ් කරදී මට වැරදිලා කියුනේ එක වැරදිලි දන්නේ නැහැ. මොකද හිතන්නේ? දනිදීගේ vlogs බලන්න birthday sir happy birthday sir. ලිය වැටිලා. මුතුම වැඩියක් තියෙන මේ කොල්ලට මේක කරන්නලු අරක කරන්නලු අසර නෑ අතර හිතුවා බලා කෑම හදනවා ගන්නවා. එයා නම් මට කිව්වා. අද තමයි කවදාකද මේ අපිට කෑම හදන්න කියලා හදන් ආවේ නැහැ. ඒක මුලින්ම ආවේදී. මේ මොනවද මොන කොෆිද කැරමල් කෝපි හදුවා TikTok එකේ ගොඩක් දේවල් හදුවා අපි මොකුත් දැම්මේ නැහැ අපි හැමදාම මරගෙන අරන් ආවේ නැහැ අද හැබැයි සැන්ඩ්විච් මරනවා මාර රහයි අතර මම හිතනවා මෙයාට ඕඩර්ස් දෙන්න මෙයා කෑම හදනවා මේ අඩු සිල්ලර් මිලට දෙනවා හරි ඒකින්ද අතරම කෑම රහයි හැබැයි ඔක්කොම හදලා දෙන්න ගයි බොයි වෙන්නේ හින්දා බොයි බෙඩ් තමයි වටිනා අනේ අපි තමයි කිව්වේ අපිට හදනවා කියලා ඉතින් ඒකින්ද වීඩියෝ කරන කෙනාට ඒක අරන් ආපු එකට අපි තෑන්ක්ස් කරනවා නේ සර්
happy birthday can sir 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 क्या कर happy birthday के लिए sir මේ තන්තියක් කට්ටියම එකතුලා ලෑස්ති කරපු පුංචි පාඩිය අපි හිතුවට වඩා හොඳට fun enjoyable එකක් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි සර්ගේ බර්ත්ඩේ පාටි එකේ තියෙන්නේ අපේ ලලිත් සර්ගේ මල්ටි ටැලන්ට් වලින් එකක්. ඒකත් පොඩ්ඩක් ෂෝ ඔෆ් කරනවා සර්. පුදුම ලස්සනයි. thank you ළමයි හැමෝටම ඉතින් මේ වගේ දෙයක් කාට හැමෝටම ගොඩක් ආදරේ ළමයි හැමෝටම ගොඩක් ආදරේ මම අසලක් වෙලා ලංකාවේ ළමයි මේ වගේ දේවල් කරනවා ලංකාවේ ක්ලාස් වල කරනවා හැබැයි ඉතින් ඉතින් ළමයි මෙහෙම දේවල් කරනවා කියලා ඉතින් ඒක කොහොමද ආදරේට රෙස්පෙක්ට් කරනවා thank you so much හරි මේ දින මගේ second destination එක අපි දෙන්න ගියා කාලෙකින් කොහෙවත් ගියේ නෑ මේ මිනිස්සුව මට අල්ල ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ 1 මාස 2කට විතර දැන් තමයි මම පොඩක් අල්ලගත්තේ එහෙනම් අපි දෙන්න ගියා අපි දෙන්න ඒ කාලේ ඉඳන් යන ආස තැනකට ඒ තැනට යන්න අපි දෙන්න මාර ආසයි එනම්ම රිලැක්ස් ඒකන ඉතින් very long month එකකට පස්සේ අපි දෙන්න ආවා අපි දෙන්නගේ සුපුරුදු place එකට මේ බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා ඉතාලියේ අපිට දැන් autumn season එක ඒ නිසා හුඟක් ගස්වල කොළ හැලෙනවා එහෙම නැත්නම් තියෙන ගස්වල කොළ කහ පාටටම අර වලට පේනවා ඈත ගස්වල කොළ ඔක්කොම වගේ කහ පාට වෙලා තියෙන්නේ ඒ වගේම අද හොඳට ඉර පායලා තිබිච්ච දවසක් සාමාන්‍යයෙන් මේ දවස්වලට සීතලයි ඒකට අද අපි අත්කොර ටී-ෂර්ට් එකක් ඇඳගෙන අවුවේ ඉන්න පුළුවන් හරි ලස්සන දවසක් වෙලා තිබිච්ච හින්දා අපි දැන් මෙතෙටලා හුඟ වෙලාවක් හිටියා ඉතින් මෙතන ඔයාට රෙද්දක් එලාගෙන පික්නික් එකක් ගත කරනවා වගේ නෙමෙයි. ඔයාලට පුළුවන් මේ ඉබ්බෝ එන්නම් මේකේ ලොකු මාළු ඒ වගේ මිනිස්සු මෙතන බයිසිකල් පදිනවා සෙල්ලම් කරන්න පාක් එකක් තියෙනවා. මෙතන ඇත්තටම රිලැක්ස් වෙන්න හොඳම choice එක වෙන්නේ අපිට මෙතන හුඟක් ඇක්ටිවිටීස් තියෙනවා කරන්න. අයියේ මයි නම් කිසිම දෙයක් කරේ නැහැ ඉඳගෙන හිටපු එක තමයි කරේ. ඊට අපි මේ සත්තු හෙට මෙහෙට වෙන හැටි බැලුවා. මෙතන මේ ටර්ටල්ස්ලා දිහා බලාගෙන ඉද්දි මම තේරුම් ගත්ත එකම ජීවිත පාඩම තමයි ඩිෂන් අයිව කැමරාව ඉස්සරහට ගෙන්න ගන්න එක ඉබ්බෙට් කියලා පිහාටුව කිල්ල ගන්නවට වඩා හරිම අමාරු කාර්යයක් කියන එක. ඉතින් වැඩි කතාවක් නෑ ඔයාලත් බලන්න අයියගේ මගේ ඊවින් එක කොහොමද ගෙවුනේ කියලා. ඩිෂන් අයියේ ගුලිවී උඩාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි නම් වයන්නං හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිනම් Thank you. Have a nice day. මෙතන මොකක්ද ඈ ඇයි